අපි එදා දැක්කා කන්ෆර්ම් ඊමේල් එක ගියාට පස්සේ ඒ කන්ෆර්ම් ඊමේල් එකේ තියෙන මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරාම මෙන්න වගේ page එකකට ඇවිල්ලා තියෙනවා your account confirmed කියලා. එතකොට database එකේ state කියන එක 3 වෙලා තියෙනවා. දැන් මම කිව්වා confirm වුණොත් එක ඒ කියන්නේ confirm link එක ක්ලික් කරොත් මේ state කියන එක වෙන්න ඕනේ කියලා. ඒක හදාගන්න එක තමයි අද අපි කරන්න යන්නේ. දැන් අපි පටන් ගමු කොහොමද ඒක කරන්න කියලා. මුලින්ම මම මෙන්න confirm.php එකට ගිහිල්ලා ඒකේ තියෙන text ටික මකලා දානවා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ අපේ u කියලා එකකින් එනවා ඒ user ගේ ID එක. දැන් මේ u equal මේ get එකේ එන්නේ URL එක දිගේ data එන්නේ get එකේ. එතකොට මේ 31 කියන්නේ මෙන්න මේ ID එක. එතකොට u කියන්නේ අපේ attribute එක. එතකොට අපිට මේ u කියලා u කියන එකෙන් මේ currently ඉන්න userව අල්ලගන්න පුළුවන්. අපි මුලින්ම කරලා බලමු කොහොමද ඒක අල්ලගන්නේ කියලා. මම මුලින්ම $uid PHP tag එක open කරනවානේ. PHP tag එක open කරා, close කරා. ඊට පස්සේ මම මෙතන දානවා $uid නැත්නම් user id equal $sign get කියන super global variable එක use කරන්න පුළුවන්. මේවා environment variable. එතකොට PHP වල inbuilt තියෙනවා. එතකොට මේ get එක ගන්නෙ URL එක දිගේ එන data එකක් අල්ලගන්න. post එක ගන්න form එක ඇතුලෙන් send කරන data එක අල්ලගන්න. ඔයාලට ඒව ගැන වැඩි දැනුමක් නැත්නම් මට පොඩි කමෙන්ට් එකක් දාන්න මම ඒව ගැන පොඩි විස්තරයක් දෙන්නම්. අපිට දැනට ඒවා ඕනේ නැහැ. u කියන එක මම ගත්තා. ඊට මම echo කරනවා $uid කියන variable එක. save කරා. මම ආයි මේක refresh කරනවා. 31. මෙතන තියෙන 31 තමයි මෙතන print වෙලා තියෙන්නේ. හරි. දැන් අපි ආපු user ව අල්ලගත්තා. දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ user ව search කරලා බලන එක මෙහෙම user කෙනෙක් ඉන්නවද නැද්ද කියලා. අයි අපිට පුළුවන් ඕනනම් මේ විදිහට link එක මෙතන මොකක් හරි අංකයක් දෙන්න. ඔය ඒත් ඒක වැදිනවනේ. ඒත් එහෙම එක database එකේ නෑනේ. අපි දැන් බලන්න ඕනේ මෙන්න මේ ID එක මේ URL එකේ එන ID එකට සමානද කියලා සහ ඒකේ state එක 3ද කියලා. මේ ID එක URL එක දිගේ එන ID එකට සමානයි නම් state එක 3යි නම් මෙන්න මේ row එක update කරන්න ඕනේ state එක එකට. ඊට පස්සේ message එකක් පෙන්වන්න ඕනේ your account confirmed කියලා. එතකොට මේක ඇටියට නම් 31 කියන user ව එක කරන්න ඕනේ state එක. මේක අපි කෝඩ් එකෙන් කරන හැටි බලමු. ඇත්තටම වැඩි දෙයක් නැහැ කරන්න. එහිමිට කරමු. ඒ වගේම දැන් ඔයාලා හිතන්නකෝ මෙතන ස්ටේට් එක වෙලා තිබ්බා. මේ විදිහට. එක වෙලා මෙතන මේ user නැත්නම් 31 මේක එනවනම් නැත්නම් මේ link එක කවුරු හරි දෙවෙනි පාරක් ක්ලික් කරනවා නම් අපිට message එකක් දෙන්න ඕනේ your account already confirmed කියලා. ඒකත් කරන්න හැටි බලමු. දැන්ට මම 3 දා ගන්නවා. ඊළඟට මම කරන්නේ අපේ user ව ගන්න ඕනේ. මම මේ එකට අයින් කරලා දානවා. මම user.php එකට ගිහිල්ලා අපිට user ගේ ID එක තියෙනවා confirm එක. මෙතන user ID එක තියෙනවා. මේ user ID එකෙන් select query එකක් ගැහුවා නම් අපිට current user ව ගන්නත් පුළුවන්. මම මෙන්න මේ user කියන ෆයිල් එකට ගිහිල්ලා හදා ගන්න අලුත් function එකක් confirm user කියලා. function confirm user. එතකොට අපිට මෙතන parameter එක set කරනවා uid ව. අය අපිට user id ව ගන්න පුළුවන්. මෙන්න මේ confirm එකේ තියෙන මෙන්න uid ව. එතකොට අපිට මේකට call කරන්නේ
මුලින්ම යූසර්ව රික්වයර් කරගන්නම්කෝ. රික්වයර් කරගත්තේ නැත්නම් අපිට යූසර්ව පාවිච්චි කරන්න බැරි වෙනවා. රික්වයර් once මම මේ හෙඩර් ෆුටර් සෙට් කරන්න හැටි ඔයාලට පාඩමක කරලා තියෙනවා. ඒකත් මම අප්ලෝඩ් කරන්නම්. ඒකේ තියෙනවා කොහොමද ඔටෝමැටික්ම මෙතන අපිට අවශ්‍ය වෙන ෆයිල් ටික මේ earl.php user.php වගේ ඒවා ඔටෝම එක ලයින් එකකින් වගේ අපේ ෆයිල් වලට අපිට ඕනි තැන් වලට දාගන්නේ කොහොමද කියලා. ඒක අපි ඉස්සරහට බලමු. දැන් මම මෙතෙන්ට දාගන්නවා functions වල තියෙන users.functions වල නෙමෙයි table වල තියෙන table වල තියෙන user.php ඊට පස්සේ අපි දැන් හදපු method එකට call කරනවා confirm user. මෙතන user id එක පාස් කරනවා $uid. එතකොට මේකෙන් return වෙන result එක ඕනේ return වෙන result අල්ල ගන්න ඕනේ නැහැ. අපි දැනට මෙහෙම කරගෙන යන්කෝ. හරි. මම දැන් මෙතන select query එකක් ගහනවා. $query equal select all from database එකේ name එක මොකද්ද අපේ user. all from user where id equals single colon දැම්මා dot එක තියලා concat කරා $uid. අපි බලමු මේක ඇත්තටම හරිද කියලා. අපේ user table එකේ name එක id තමයි column එකේ name එක. ඒ වගේම and state equals බලනවා නෑ ඒක අපි පස්සේ බලමු. එන්න අපිට අර message එක දාන්න වෙනවා. මොකද අපිට active වෙලා නම් කියන්න ඕනේ මේ user active වෙන user කෙනෙක් කලින්ම active කරලා තියෙනවායි කියලා user account එක. හරි. දැන් අපි මෙතන query execute කරගන්න යනවා. ඊට කලින් අපි db ව require කරගන්නවා global. මොකද මේක global විදියට තියෙන එක අපේ method එක ඇතුළට පේන්නේ නැහැ. ඒකින්ද method එක ඇතුළට දාගන්න ඕනේ $db ව. මම කලින් පාඩම් වල ඒවා ඇයි එහෙම කරන්න කියලා කරා. ඊට පස්සේ මම කියනවා $db ගේ query එක දානවා මම මෙතෙන් $query කියන variable එක දාගත්තා. ඊට පස්සේ මේකෙන් එන result එක අල්ල ගන්නවා $result කියලා variable එකට. ඊට පස්සේ if එකක් දාලා check කරලා බලනවා error තියනවාද කියලා. $db ගේ error තියෙනවා නම් ඩයි කරලා දානවා query error වැඩියෙන් වැදිලා. එතකොට ඩයි එකේ පැරාමීටර් එක නැහැ. එහෙම නැත්නම් අපිට මෙතෙන්ට එන්න පුළුවන්. මෙතනින් දානවා if එකක් දාලා $result ගේ num rows equals ද බලනවා. නෑ විශාලයිද බලනවා බිංදුවට. ඒ කියන්නේ මෙතන එක result එක හරි ඇහිලා. තව අපිට ඕන limit කරත හැකි එක. ඒ කියන්නේ limit කියන එකෙන් වෙන්නේ අපිට එක row එකක් විතරක් එවන්න කියන එක. මෙහෙම rows තියෙනවා නම් මෙතෙන්ට ගිහිල්ලා බලනවා if එකක් දාලා බලනවා $result ගේ fetch row මේ fetch row එකෙන් එන්නේ එක row එකක් විතරයි. එතන මාල්ල ගන්නවා $row කියලා variable එකට row equal
fetch row. ඊට පස්සේ අපි බලමු var dump එක ඇතුළේ දාලා result එක ආවද කියලා. var dump row. දැන් අපි ආයි පාරක් ක්ලික් කරලා බලමු. දැන් මම මේක රීෆ්‍රෙෂ් කරනවා. fatal error member query is non-object. මොකද මෙතන error එක? මොකද අපේ confirm.php එකට require කරගෙන නැහැ db class එක. db කියලා අඳුර ගන්න බෑ. අපි db දාගමු. එයා ඉන්නේ functions එක. දැන් අපි පොඩ්ඩක් run කරලා බලුවොත් මේ විදිහට එනවා row එක. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ user.php එකේ var dump එක අයින් කරා. මෙතන අපි බලන්න ඕනේ if එකක් දාලා අපේ row එක row මොකද්ද state කියන row එක equals ද බලනවා 3ට. හරිද? එහෙමනම් අප්ඩේට් වෙන්න දෙන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් කියන්න ඕනේ ඔයාගේ account එක කලින්ම confirm කරලා කියලා. අපි මුලින්ම මෙතන අප්ඩේට් එක ගහලා බලමුකෝ. query. ඒකට අප්ඩේට් එක කරනවා කියන්නේ මෙන්න මේ state කියන එක දානවා එකට. update user set state equals 1 where id equal concat කරා අපේ id එක ඇවිල්ලා uid. ඊට පස්සේ කරන්න තියෙන්නේ $db query එකට call කරන්න ඕනේ $query එක pass කරන්න ඕනේ. එතනම හරිම ලේසියි. මම මෙතන check කරන්නේ මගේ query එක වැරදිද කියලා. අපි හැම වෙලේම මේක කරන්න ඕනේ. ඔයාලා නම් කරන්න මට මේක පොඩි query එකක් ඉන්නවා මේ කරන්න නැත්තේ. දැන් අපිට කරන්න තියෙන්නේ ඇත්තටම එක වෙලාද කියලා බලන එක. ඒක කරන්න මේක අපි එකපාරක් රීෆ්‍රෙෂ් කරලා බලමු. undefined index state. මේක array එකක් විදියට එන්නේ. මේ 0 1 2 3 දාන්න. fetch row නෙමෙයි මම මෙතන දානවා fetch sock. දැන් බලන්න. කොහෙරේ නැත්නම් හරිය. හරි. දැන් අපි මෙතන state එක දාමු. ඇත්තටම මම මෙහෙම error එන්නේ මම කලින් කරලා නෙමෙයි කරන්නේ. මම ඔහේ කරගෙන යනවා. වැරදි වෙනවා. ඒවා හදා ගන්න ඕනේ. දැන් අපි run කරලා බලමු. database එකට ගියා refresh කරා. හරි state එක වුණා. දැන් අපි මෙතන නිකන් එකක් දාමු. your account confirm කියලා. එතකොට මෙතන එකක් දාමු. account already activated කියලා. දැන් අපි බලමු මොකක්ද අතරම ඉන්නේ කියලා. your account already activated. මේක 3 කරනවා. your account confirm. දැක්ක නේද? දැන් අපිට තියෙන්නේ
මේ මැසේජ් එක දාගෙන සෙෂන් එක ඇතුළට ඊට පස්සේ මේ පේජ් එක රීඩිරෙක්ට් කරලා දාන්න ඉන්ඩෙක්ස් පේජ් එක නැත්නම් ලොගින් පේජ් එකට. ඒක අපි ඊළඟ පාඩමේදී බලමු ලොගින් පේජ් එක හදන ගමන්. අද පාඩම ගොඩක් ඩීප් වුණා. ඊළඟ පාඩමේදී හමු